මෙම තත්ත්වය වළක්වා ගන්නට ඇති විවිධ උපක්‍රම සලකා බලුවොත් ඔබ ගර්භණී සමයේදී විජලන තත්ත්වයෙන් වැළකී සිටින්නට ඕන. අඩුම තරමේ අපි කියනවා වීදුරු 8ත් 10ත් අතර ප්‍රමාණයක් දවසට පානය කරනට නම් ලීටර් වශයෙන් කියනවා නම් 2.5 3ත් අතර ප්‍රමාණයක් දවසකට වතුර බීම ඕනෑම දියර වර්ගයක් පානය කිරීම අවශ්‍ය වෙනවා. මීට අමතරව ගර්භණී සමයේදී කොහොමත් වරින් වර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. ඒක අපි ඒ වගේ නිතර මුත්‍රා කරලා ඔබගේ මුත්‍රාශය හිස්ව පවත්වා ගන්නවා නම් වඩාත් හොඳයි. ඊට අමතරව ඔබගේ සනීප ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා ඔබගේ ගර්භණී සමයේදී. මේ සඳහා කරන ලබන ප්‍රතිකාර ගැන සලකා බලුවොත් අපි ඔබගේ මුත්‍රා ආසාදනයක් පවතිනවා කියලා හඳුනාගත්තොත් අපි ඔබට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමක් සිදු කරන ලබනවා. මෙම ප්‍රතිජීවක ඖෂධ විශේෂයෙන්ම නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් කරා ලබා ගැනීම අපි අනුමත කරනවා. මොකද මෙම දෙන ඖෂධ බබාටත් මේ කිසිම හානියක් සිදු කරන්නේ නැති ඖෂධ වෙන්නට ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගර්භණී සමයේදී මෙම ප්‍රතිකාර කරාට පස්සේ නැවතත් සති 2ක් හෝ 3ක් ගියාට පස්සේ නැවතත් මුත්‍රා පරීක්ෂණයක් සිදු කරලා බලනවා. මේ මුත්‍රා ආසාදන සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා ඔබ එම ආසාදනයෙන් තොරද කියලා. ඒ වගේම තමයි මේ මුත්‍රා පරීක්ෂණයේ ඔබට සම්පූර්ණ ආසාදනයක් පැවතියේ නැතත් ඔබට රෝග ලක්ෂණ නොමැතිව යම්කිසි ඊට පෙර අවස්ථාවක් පැවතියත් ඇතම් අවස්ථාවදී ඔබේ වෛද්‍යරයා තීරණය කරනවා ඔබට ප්‍රතිකාර කිරීමට මෙම ගර්භණී සමයේදී මේට ඇති සංකුලතාවයන් ඇතිවීමට ඇති අවදානම හේතු කොටගෙන. එසේනම් ඔබට මුත්‍රා ආසාදන පවතිනවා නම් ගර්භණී සමයේදී විශේෂයෙන් මේ සුළු කොට තකන්නට එපා. ඔබ ඔබේ නාරියා ප්‍රසව විශේෂඥ වෛද්‍යරයා හමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මෙලෙස අපි ඉතාමත් කලින් අඳුරාගෙන හරි විදියට ප්‍රතිකාර කරොත් ඔබත් ඔබගේ දරුවාත් ඉතාමත් සුරක්ෂිතව දරුවෝ පිළිසිඳ ගැනීමක් දක්වා රැගෙන යාමට අපිට හැකියාව පවතිනවා.